ඒ සඳහා අපේ බොහෝ පිරිසක් බෞද්ධ සංගමයේ විතරක් නෙවෙයි බෞද්ධ සංගමයේ පිරිස මූලිකත්වයේ ගන්න මම හිතන්නේ සමන්ගේ පන්සලේ සමන්ගේ ගමේ සිංකමක් කරනවා වගේ බොහොම කැපවීමෙන් කටයුතු කළා. නෑ ඒ හැමදෙරුවනේ පුතේ පන්සලේ හැමදෙරුවනේ සජීවී විකාශ සාධාරණයතු මේ ඉදිකරාට විතරක් මදි වීඩියෝ ආදී කරලා සකස් කරලා ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි අපේ පොළවලින් අපට බලන්න පුළුවන්. ඒ කාර්යයට විශාල පිරිවැයක් මේ සඳහා නම් හැදෙන්නේ මේ නවනගරයේ ඉස්සරහට අපේ අපේ ජීව අපේ නායකයන්ගේ විහාරාදී එතනගේ වේදිකාව ආවෝහන කරනවා. ඊළඟට ආලෝකයේ කියන්නේ කටයුතු සාධක විදිහට විශ්වාසී සමාජයේ ජීවන අපේ වෙන සම්ප්‍රදායක රජමාල ධර්මානුශාසනාව සඳහා අපගේ ගෞරවනීය කතෝලික සිරිධම්ම ස්වාමීන් වහන්සේ ධර්මාසනෙ වැඩමවා වැඩ සිටිනවා. තුමාන්සේ පිළිගැනීම විහාරස්ථානයේ විහාරාධිපති අපි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ කාර්යභාරය ඒ සඳහා උන්වහන්සේ ආරාධනා කරන්නට යන නිසා වේලාවේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරන ඉදිරිපිටිය චන්ද්‍රිකාවල දේවාල විහාරාධිපති සාමපාල වංශික මහානිකායේ කොළඹ කෝරළේ ප්‍රධාන සංඝනායක අතිගෞරවනීය සද්ධර්ම කීර්ති ශ්‍රී අවසරයි පූජ්‍ය ශ්‍රී ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේට බොහෝ ගෞරවයෙන් ආරාධනා කරනවා අපි ආගමී පිළිගැනීමේ කටයුතු සිදු කරන හැටියට අද හැඹිලිපිටියේ චන්ද්‍රිකාගම දේවාල විහාරස්ථානයේ තවත් එක් සුවිශේෂ දවසක් මේ ස්ථානයේ මීට පෙර අතිවිශාල ජනකායක් ආපු අවස්ථාවන් දෙකක් තියෙනවා. එකක් පාණ්ඩුලිය හිටම් මහඳුරු දසදහස් ගණනක් එදා මේ ගෞතාවුල පිළිඳට ගෙනියනවා. ඊළඟට උන්වහන්සේ මේ රටේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්නට හරිදම් මහඳුරු බෝධි පූජා උපයෝගී කරගත්තා. හරිදම් මහඳුරුගේ වැඩපිළිවෙලින් ආගමික වැඩපිළිවෙලින් මේ රටේ බෞද්ධ ජනතාවට බලාපොරොත්තුවක් දුන්න බෝධි පූජාව කළාම තමන්ගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියලා. ඊළඟට දොළුබන්දි හාමුදුරුවන්ගෙන් සිද්ධ වෙච්ච සේවාවේදී උන්වහන්සේගේ අනුශාසනාවෙන් අපේ රෝගී පින්නතුන්ට අපේ ආරම්භකාරී මෙතිසාර දෙවිතුමා හම්දාලේ සුන්දරවන් බොහෝම කැපවීමෙන් අපට අවශ්‍ය කරන සහාය ලබා දුන්නා. යන්නේ ලැබී
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ආසනය තුල අගසවුතන තුර පිළිනවනවා මේක දැකලා හිතින් හිතාගත්ත මමත් කවදාරි මේ කල්ප 90කට කලින් අදුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ කොහෙද කල්ප 90කට කලින් පින්නතුනේ ලක්ෂයක් මහා සංඝරත්නයේ පිරිවරාගෙන බුදුහාමුදුරුවෝ වඩිනවා වැඩියට පස්සේ දන් දීලා අවසානයේ අහනවා බුදුහාමුදුරනේ මම ඊ ප්‍රාර්ථනාවක් කරා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේ බුදුරජාණන් වහන්සේ පින්නතුනේ ආශිර්වාද කරනවා පින්නතුනේ සියලු පව් නොකළ යුතුය එකදු පාපයක්වත් සිද්ධ නොකර ඉන්න පුළුවන් ආත්මය මොකක්ද මනුෂ්‍යාත්මය සම විටම කුසල් පමණක් සිද්ධ කරන්න පුළුවන් ආත්මය මොකක්ද කල්පනා කරන්න බලන්න කී ගමනක් එහෙම කියලා බැලලා තියෙනවද කියලා ඒ නිසා අධිෂ්ඨානශීලී වෙන්න පින්නතුනි කෙලසෙන්නේ නැති වෙන්නේ මේ හිත කලබල වෙන්නෙම දැන් ඔය මේ අම්මලා ඉඳගෙන ඉන්නකොට ඉස්සරහා කට්ටිය හිටගත්තොත් එහෙම යකු යන්නේ පින්නතුනි මේ බොහෝ අකුසල සිදුවිලි පහළ වෙන්නේ අනුන්ට හෙන ඉල්ලන්න කියපුවා තියෙන බොහෝ අකුසල සිදුවිලි පහළ වෙන්නේ අනුන්ට ඊර්ෂ්‍යා කරන්න කියපුවා බොහෝ අකුසල සිදුවිලි පහළ වෙන්නේ අනුන්ගේ දේවල් හොයන්න කියපුවා පුරුදු වෙන්න අනුන් හින්දා කලබල වෙන එක අතින් ඉඳන් නවත්තන්න මේ හිත හාරන හිත පාරන සැකේ ඇති වෙන්නම කවුරු හින්දාද ගිනි පෙට්ටියක් අහුණා කියන්නේ එතන ඉඳන් කොල්ල දිහා බලන්නේ මොකෙන්ද කොහොමද එතන ඉඳන් මං කියන්නේ ගිනි පෙට්ටිය මොකට තියාගෙන හිටියා අපි වාත්ලා ඉන්නේ දැක්කද මල්ලේදී wow ලස්සනයි අන්න හාමුදුරුවෝ වඩින